රසම රස චොක්ලට් බ්‍රවුනි එකක් හදන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක මේ රසම රස බ්‍රවුනි එක හදන්න. මේක නම් අපේ ෆැමිලි රෙසිපි එකක්. මුලින්ම ඩාර්ක් චොක්ලට් චිප්ස් ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඊට පස්සේ බටර් ග්‍රෑම් 130ක් ඒකටම එකතු කරනවා. දැන් මම මේක මයික්‍රෝවේව් එකේ තප්පර 40ක් රත් කරගන්නයි යන්නේ. දැන් චොක්ලට් එකයි බටර් එකයි දිය කරගන්නවා. මෙහෙම හොඳට හිමින් මික්ස් කරන්න පටන් අරගත්තයින් පස්සේ මෙන්න මේ විදියට මික්ස් එක අන්තිමේදී හොඳට එකතු වෙලා තියෙනවා. දැන් වෙනම භාජනයකට බිත්තර දෙකක් එකතු කරගන්න. ඒකටම වැනිලා ටිකකුත් එකතු කරලා ලුණු රස අනුව එකතු කරගන්න. දැන් මම සීනි ග්‍රෑම් 150ක් එකතු කරනවා. ඊට පස්සේ හෑන්ඩ් මික්ස්චර් එකකින් පොඩ්ඩක් මික්ස් කරගන්න. ඔයගොල්ලෝ ගාව විස්ක් එකක් තියෙනවා නම් විස්ක් එකෙන් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. මේ විදියට හොඳට මික්ස් කරගන්න. සීනි ටික දිය වෙන්න ඕනේ හොඳට. ඒ වගේම බිත්තර ටිකත් යන්තම් වගේ ගහගන්න ඕනේ. දැන් මං චොක්ලට් මික්ස් එක පොඩ එකතු කරනවා. මම දෙපාරකට එකතු කරන්නේ. මේ පළවෙනි කොටස. දෙවෙනි කොටසත් හිමීට එකතු කරගන්න. දැන් කොකෝ පවුඩර් ග්‍රෑම් 40ක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ පිටි ග්‍රෑම් 50කුත් එකතු කරගන්නවා. මේ විදියට හොඳට පිටි ටික හලලා ගන්න. එතකොට බ්‍රවුනි එක මැද්දේ කැට හිටින්නේ නැහැ. හලාගත්ත පිටි එකයි කොකෝ පවුඩර් එකයි දෙකම හොඳට මෙහෙම මික්ස් කරගන්නවා. දැන් මම ස්පැචුලා එකෙන් මේ මික්ස්චර් එක හිමීට ෆෝල් කරගන්නවා. පෙරලනවා කියලා කියන්නේ හිමීට පෙරලා ගන්නවා. ඒක රෙඩි. දැන් මම මේ බ්‍රවුනි එක බේක් කරගන්න හදන්නේ විනාඩි 20ක් oven එකේ අංශක 180ට. ඕගොල්ලෝගේ oven එක මට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මේ විනාඩි 20කට පස්සේ අපේ බ්‍රවුනි එක රෙඩි. උණුවෙන්ම කපා ගන්නයි යන්නේ. එතකොට බ්‍රවුනි එක නිවුනම කොටස් වෙන් කරගන්න හරිම ලේසි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කැලි ප්‍රමාණය කපා ගන්න පුළුවන්. මම නම් කැලි 24ක වගේ ප්‍රමාණයක් මේ බ්‍රවුනි එකෙන් කැපුවා. උඩ ලේයර් එක ක්‍රිස්පි. ඔයගොල්ලෝ කපනකොට ඒක තේරෙනවා. ක්‍රිස්පි ගතියකට උඩින් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ බ්‍රවුනි එක හොඳටම ඇවිල්ලා. ඉතින් ඕගොල්ලොත් මේ බ්‍රවුනි එක හදලා අපේ ෆැමිලි රෙසිපි එක කොහොමද කියලා කියන්නකෝ.